ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. ළමයි මොකක්ද මේ ආර්ථික විද්‍යාව කියලා කියන්නේ? ආර්ථික විද්‍යාව කියලා කියන්නේ මොකක්ද? අපි මෙන්න මේ විදියට පැහැදිලි කරොත් හිතන්න මිනිස්සු ගොඩක් ඉන්න. හරිද? මිනිස්සු ගොඩක් ඉන්න නගරයක් තියෙනවා. නැත්තම් පොළක් තියෙනවා කියලා හිතන්නකෝ. පොළක් තියෙනවා. හරිද? මේ පොළට මේ මිනිස්සු ඔක්කොම ඇවිල්ලා ඉන්නේ මේ පොළ. හරිද? ඊට පස්සේ මේ වඩේ කඩවල් දිනවා, එළවලු කඩවල් දිනවා, රෙද්දි කඩවල් දිනවා, මාළු කඩවල් දිනවා, එක එක කඩවල් ඔය විදිහට සෙරෙප්පු කඩවල් තියෙනවා, ලිප්ස්ටික් අනම්මනම් හැම කඩයක්ම තියෙනවා. හරිද? මේ විදිහේ කඩ ගොඩක් මැත්තේ මේ වගේ ජනතාවක් පිරීලා ඉන්නවා. මිනිස්සු ගොඩක් පිරීලා ඉන්නවා. මේ මිනිස්සු තමන්ගේ උවමනා සපුරා ගන්න එයාලා ගාව තියෙන සම්පත් වලින් මාර try එකක් දෙනවා. එයාලා ගාව තියෙන්නේ පොඩි සම්පත් ප්‍රමාණයක් ළමයි. පොඩි සම්පත් ප්‍රමාණයක්. මේ සම්පත් වලින් මෙයාලගේ මේ අසීමිත මිනිස්සුවමනාවන් සපුරා ගන්න මාර ගේම් එකක් තියෙනවා ළමයි. ඒක පොළකට ගියාම ඔයාලට තේරෙනවා. මොකද යනවා කඩේට යනවා මේක හොඳ නෑ මේක හොඳ නෑ මේක සිත් නෑ වෙන කඩේකට යනවා. ওই විදිහට කඩවල වල ගිහිල්ලා මේගොල්ලෝගේ වුවමනා සපුරා ගන්නවා. හරිද? ඒ වුණාට මේගොල්ලෝ ගාව තියෙන්නේ සීමිත සම්පත් ප්‍රමාණයක් ළමයි. සීමිත සම්පත් ප්‍රමාණයක්. අපි ආර්ථික විද්‍යාවේදී ළමයි කතා කරනකොට ආර්ථික විද්‍යාවේදී කතා කරනකොට මිනිසුන් තම අසීමිත වුවමනාවන් සීමිත සම්පත් ප්‍රමාණයක් පොයින්ට් එක. සීමිත සම්පත්. අපි මේ සීමිත සම්පත් ගැන කතා කරද්දි ළමයි ආර්ථික විද්‍යාවේදී අපි කතා කරනවා සම්පත් හතරක් ගැන. මොනවාද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය ගත්තේ. හරිද? මේ සීමිත සම්පත් මගින් අසීමිත උවමනාවන් ඉටු කර ගැනීමට යාමේදී මිනිසා සමාජයේ හැසිරෙන ආකාරය. දැන් පොලේ හැසිරෙන මිනිස්සු ඒ හැසිරෙන ආකාරය අධ්‍යයනය කරන විෂයට අපි කියන ළමයි මොකද්ද? ආර්ථික විද්‍යාව කියලා. එතකොට ආර්ථික විද්‍යාව කියලා කියන්නේ මොකද්ද? කෙලින්ම අර පොළ උදාහරණයට ගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ මොකද්ද? අසීමිත මිනිස්සු වමනාවන් සීමිත සම්පත් ප්‍රමාණයකින් ඉටු කර ගැනීමට යාමේදී මිනිසා සමාජයේ හැසිරෙන ආකාරය අපි මේ ආර්ථික විද්‍යාවෙන් හදාරනවා ළමයි. මේ ආර්ථික විද්‍යාව කියන්නේ තනිකර තර්කයක්. මේ ආර්ථික විද්‍යාව කියන්නේ හරි ලස්සන විෂයක්. මේ විෂය ගැබ් වෙලා තියෙනවා ගොඩක් කරුණු. මේ විෂය අතාරින්න එපා. මම දන්නවා සමහර ළමයින්ට මේ ආර්ථික විද්‍යාව අල්ලන්නෙම නැහැ. මං ඉස්කෝලේ යන කාලේ මගේ යාළුවන්ට එහෙම ආර්ථික විද්‍යාව පෙන්වන්න බෑ. හරිද? එහෙම යාළුවෝ හිටියා. ඒ තර්කේ නැති ළමයි මේකේ තර්කයත් එක්ක හිටියොත් මේ විෂය හරිම ලීසි. ඒකින්ද අපි ආර්ථික විද්‍යාව කියන එක මේ විදිහට හඳුනාගත්තා. මේවත් එක්ක යද්දි ළමයි අපිට තව පොඩි කොටසක් කතා කරන්න වෙලාව තියෙනවා. හින්දා අපි පොඩි කොටසක් කතා කරමු. අපිට කතා කරන්න පුළුවන් සූක්ෂම හා සාර්ව ආර්ථික විද්‍යා සංකල්ප ගැන. මේක මේ විදිහට කතා කරනකොට මේ ආර්ථික විද්‍යාවේ අපිට සංකල්ප වගේක් හම්බ වෙනවා ළමයි. ආර්ථික විද්‍යාවේ ආර්ථික විද්‍යා සංකල්ප වගේක් තියෙනවා. හරිද? මේ ආර්ථික විද්‍යා සංකල්ප සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්පද කියලා සාර්ව ආර්ථික විද්‍යා සංකල්පද කියලා එක එක ප්‍රශ්න අහලා තියෙනවා ළමයි විභාග පාරවල. ඒතර ඔයාලා දැනගන්න ඕනේ මේ ආර්ථික විද්‍යා විෂය තුල ගැප් වෙලා තියෙන සංකල්ප මොන සංකල්පද? නැත්නම් ආර්ථික විද්‍යාවේ ප්‍රධාන කොටස් දෙක මොකක්ද? මේ සූක්ෂම සාර්ව කියන්නේ මොකක්ද කියලා දැනගන්න අපි මොකද්ද මේ ආර්ථික විද්‍යාවේ ප්‍රධාන කොටස් දෙක? ආර්ථික විද්‍යාවේ ප්‍රධාන කොටස් දෙක තමයි ළමයි මොකද්ද? සූක්ෂම ආර්ථික විද්‍යාවයි සාර්ව ආර්ථික විද්‍යාවයි.
සූක්ෂම හා සාර්වාර්ථික විද්‍යාවයි. මොකද්ද මේ සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා කියන්නේ? ළමයි සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා කියන්නේ හිතන්නකො මම මෙහෙම පැහැදිලි කරන්න. ළමයි රාමු පාත්තියක් තියෙනවා. හරිද? මම මේ කාලේ ඉඳලම ගන්න උදාහරණයක්. හරිද? රාමු ගන්න නැත්නම් බීට් කියලා හරි ගන්න. බීට් පාත්තියක් තියෙනවා. හරිද? හිතන්න මේ පාත්තිය තමයි ආර්ථිකය මේ පාත්තිය තමයි ආර්ථිකය කියලා. බීට් පාත්තියක් ආර්ථිකයක් කියන්නේ. හැබැයි අපි මෙතනදී ගමු බීට් පාත්තිය කියන්නේ ආර්ථිකය කියලා. එතකොට මේ ආර්ථිකයේ එක් විචල්‍යයන් මේක විචල්‍යයක් කියලා ගන්න. විචල්‍යයක්. ආර්ථික විද්‍යාවේ විචල්‍යයක් තමයි මේ තියෙන්නේ. හරිද? ආර්ථිකයේ එක් විචල්‍යයන් තනිවගෙන පිළිබඳව අධ්‍යයනය කිරීමට අපි කියනවා ළමයි සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. ඒ කියන්නේ මේ රාමු වලේ වෙනම ගත්තා මේ රාමු වලේ මොකද්ද කියලා අධ්‍යයනය කරනවා. මේකට අපි කියනවා සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. එතකොට මොකද්ද සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ? සූක්ෂම ආර්ථික විද්‍යාව යනු ආර්ථිකයේ එක් විචල්‍යයන් තනිවගෙන පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීම අපි කියනවා සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. හරිම ලේසි ළමයි. භාණ්ඩයක මිල උදාහරණ එක භාණ්ඩයක කිරිපිට මිල ඉහළයයි. කිරිපිට මිල කියද්දි කිරිපිට කියන්නේ තනි විචල්‍යයක්. ඒකට ඒකේ මිල ඉහළ යාම සූක්ෂම ආර්ථික විද්‍යාව. තමයි මොකද්ද මේ සාර්වාර්ථික විද්‍යාව කියලා කියන්නේ? සාර්වාර්ථික විද්‍යාව කියලා කියන්නේ ළමයි මේ රාමු පාත්තියම ගැන අධ්‍යයනය කිරීම. මේ රාමු පාත්තියම ගැන රාමු පාත්තියම එක් එකකයක් ලෙස ගන්නවා. කොටින්ම කිව්වොත් ආර්ථිකයේම එක් එකකයක් ලෙසගෙන අධ්‍යයනය කිරීම අපි කියනවා සාර්වාර්ථික විද්‍යාව කියලා. මොකද්ද සාර්වාර්ථික විද්‍යාව කියලා කියන්නේ ළමයි? ආර්ථිකයේ සමස්තයක් ලෙසගෙන ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමට අපි කියනවා සාර්වාර්ථික විද්‍යාව කියලා. හරිම ලේසි. ඔන්න ඕකට තමයි සාර්වාර්ථික විද්‍යාව කියලා කියන්නේ. මේකට උදාහරණයක් ගත්තොත් ආර්ථික වර්ධනය. ඒක ගන්න පුළුවන් අපිට සාර්වාර්ථික විද්‍යාවට උදාහරණයක් විදියට. ළමයි එතකොට අපි දැන් මේ වීඩියෝ එකකින් කතා කරා ආර්ථික විද්‍යාව කියන්නේ මොකද්ද? ආර්ථික විද්‍යාවේදී කතා කරන ප්‍රධාන සංකල්ප දෙකක් ගැන. සූක්ෂම හා සාර්වාර්ථික විද්‍යාව ප්‍රධාන කොටස් දෙක. මේ දෙක ගැන කතා කරා. මේ දෙක පැහැදිලි කරා. ඊළඟට අපි තවත් පොඩි වීඩියෝ එකකින් ඊළඟට හම්බෙමු.